බුදුරජාණන් වහන්සේලා මේ ලොව පහළ වී සියලු සත්‍යයන්ටම හිතසුව පිණිස දුකෙන් මිදීමේ මඟ දේශනා කළා. ඒට හේතුව පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා කිසිදාක මේ භවය සසර ගමන තුල පැවැත්ම වර්ණනා කරන්නේ නැහැ. උන්වහන්සේලා පින්වත්නි දේශනා කරන්නේ දුකෙන් ඒකාන්තයෙන්ම නිදහස් වෙන මගක්. අන්නේ දුකෙන් නිදහස් වීමේ මඟ සොයා අපට ගමන් කරන්න බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේ, දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබාගත්තු මොහොතේ අපි වෙහෙසිය යුත්තේ, කැපවිය යුත්තේ, වෙර වැඩිය යුත්තේ කත්තබ්බං කුසලං, බොහෝ කුසල් වඩන්නටයි, බොහෝ කුසල ධර්ම රැස් කර ගන්නටයි. අන්නේ අරමුණ ඇතිව අද දවසේ මේ උදාරුතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි, මේ ගෙවාගෙන යන සසර ගමනේ ඔබත් මමත් කොපමණ වාරයක් නිරේ ඉඳලැද්ද? ඔබත් මමත් කොපමණ වාරයක් പ്രേත ලෝකවල ඉඳලැද්ද? ඔබත් මමත් කොපමණ වාරයක් තිරිසන් ලෝකවල ඉපදිලා දුක් විඳලැද්ද? අසුර ලෝක ඉපදිලා දුක් වේදනා ලබලැද්ද? ඒ දුක ගැන, වේදනාව ගැන කල්පනා කරනකොට පින්වත්නි, මේ සංසාර ගමනේ බිය අපිට දැනෙන්න ඕන. ඒ දුගති පසු කරගෙන අපි කාම සුගතියක් වන මේ මනුස්ස ජීවිතය ලබලා තිබෙන්නේ. මේ සුගති සම්පන්න මනුස්ස ජීවිතය සිහිය නුවණ විරිය භාවිත කරලා මේ සුගතිය තුල ඔබ ධර්මානුකූල ජීවිතයක් ගත කරලා නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමයි පින්වතුනි වැදගත් වෙන්නේ. අන්නේ සඳහා ඔබට උපකාර වෙන උතුම් සූත්‍ර ධර්මයන් කිහිපයක ඇතුළත් කාරණා සිහිපත් කරන්නටයි සූදානම. අංගුත්තර නිකායේ පංචක නිපාතේ පඨම ආඝාත පටිවිනය සූත්‍රයත්, ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රයත් ඇසුරු නිසුරු කරගෙන අපි තුල තියෙන දුබලතාවයක් බැහැර කරන්නට, ඒ වගේම අපේ මානසික රැකවරණය සලස ගන්න හේතු වන දහම් කරුණු ටිකක් සිහිපත් කරන්නයි සූදානම. පින්වතුනි, තරහෙන් තොර සතුට, කේන්තියෙන් තොර ප්‍රීතිමත් ජීවිතයකට අපි කවුරුත් කැමතියි. සිත දේශ සහගත සිතුවිලි වලින් පුරවගෙන නිතරම අපි අසහනයෙන්, අතුක්තියෙන් දිවිගෙන ගෙවෙන වාර ගොඩයි අනන්තවත් ඇති. ඒ වේදනාකාරී සිතුවිලි වලින් නිදහස්ව සුවසේ නිදුක්ව නිරෝගීව මේ ජීවිතය ගත කරන්නට ගොඩක් ඇත්තු කැමති. නමුත් කැමති වුණාට එහෙම ජීවිතය ගත කරන්න පින්වතුනි ධර්මානුකූල මග අපි තේරුම් ගන්න ඕන. අන්නේ ධර්මානුකූල මග මේ සූත්‍ර ධර්මයන් තුල ඇතුළත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි පංචමේ භික්කවේ ආඝාත පටිවිනයා යත්ත භික්ඛුනෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ. මේ දේශයක් තරහක් ඉපදුනහම ඒ අකුසල චෛතසිකය අපේ මනසින් ඉවත් කර ගන්නට අපි උපාය මාර්ග අනුගමනය කරන්න ඕන. පින්වත්නි අපිට කේන්තියක් තරහක් සිත තුල ඉපදුනාට පස්සේ අපි ඒක බැහැර කරන ඉවත් කරන ක්‍රමය දැනගත්තේ නැති වුණොත් අපි ඒ ද්වේෂයට යට එනවා. අපි ඒ පටිඝ නිමිත්තට යට වෙනවා. අන්නේ යට වුණාම තමයි අපේ අතින් ගොඩාක් අකුසල කර්ම වැරදි සිද්ධ වෙන්නේ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආඝාතයන් සිඳලීම සඳහා දුරු කර ගැනීම සඳහා භාවිත කළ යුතු කාරණා. යස්මින් භික්ඛවේ පුග්ගලේ ආඝාතෝ ජායේත මෙත්තා තස්මින් පුග්ගලේ භාවේ තබ්බ. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙකුට පුජ්‍යලයකට ආඝාතයක් දේශ සහගත සිතුවිල්ලක් මතු වුණොත් එයා කල යුත්තේ මෛත්‍රිය භාවිත කරමින් ඒක ඉවත් කර ගැනීම. ඔන්න පඨම ආඝාත පටිවිනය සූත්‍ර දේශනාව තුල බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන පළවෙනි උපාය මාර්ගය තමයි මිතුරු භව ඇති කර ගැනීම. මෛත්‍රී සහගත සංකල්පනා තමාගේ සිත තුල උපදවා ගැනීම. ඒතර බලන්න ඔය ඇත්තෝ ජීවත් වෙන පරිසරය තුල විවිධ හේතු තියෙනවා. කැමති දේ නොලබුණාම තරහ යනවා. අකමැති දේ ලං වුණාම තරහ යනවා. එවිට ඔබට නිවස තුල ඔබ සමාජය තුල ඔබ වැඩ කරන ආයතන තුල ඔබට සුවසේ කටයුතු කරගන්න බැරි වෙනවා. ඒ වගේම දේශ සහගත සිතුවිලි තියෙනකොට ධර්ම මාර්ගයේ තුල ගමන් කරන්න අමාරුයි, දුෂ්කරයි. අන්නේ දේශ සහගත සිතුවිලි දුරු කරගන්න, ඉවත් කරගන්න පුළුවන් තරම් මෛත්‍රී සහගත සිතුවිලි, මෛත්‍රී සහගත සංකල්පනා අපේ සිතට එකතු කරන්න ඕන. එකතු කරන්න ඕන. නැත්නම් තව කෙනෙක්ගේ දුබලකමක්, තව කෙනෙක්ගේ වැරැද්දක් නිතර නිතර අපි සිහි කරන්න අපිට මේ ද්වේෂය වැඩි වෙනවා. පින්වතුනි අද ගොඩාක් වෙලාවට ජීවත් වෙන පරිසරයන් තුල මේ දුබලකම සකස් කරගන්න වීරිය මදිකමක් තියෙනවා. උනන්දුව මදිකමක් තියෙනවා. කැපවීම මදිකමක් තියෙනවා. ඒ නිසායි මේ අකුසල චෛතසිකය බොහෝ දුර ගිහිල්ලා මහ විශාල අපරාධ කරා යන්නේ. ජීවිත හානි කරන දේවල් කරා යන්නේ ඇයි? මේ නරක සිතුවිල්ලට, මේ අකුසල සිතුවිල්ලට ඔබ සිතේ ඉඩක් හදලා දුන්නු නිසායි. ඔබ සිතේ ඉඩක් හදලා දුන්නා. නැත්තම් ඒ අකුසල සිතුවිල්ලට පවතින්න බෑ. බලන්න ඔය ඇත්තු හිතලා සාමාන්‍යයෙන් ඔය ඇත්තු තමන්ගේ නිවසට අකමැති කෙනෙක් එනවනම්, කැමති නැති කෙනෙක් එනවනම් බාරගන්නේ නෑ, නවාතන් දෙන්නේ නෑ. ඔබ කැමති වුණොත් විතරයි ඒකේ නවාතන් ගන්නෙ. අන්න බලන්න ඔබේ හිතත් එහෙමයි. ඔබ කැමති නැත්තම්, ඔබ අකමැති නම් සිත තුල ඒ සිතුවිලි පවතින්නේ නෑ. පින්වතුනි ඔබ කැමති නිසායි ඒ දේශ සහගත සිතුවිල්ල
ඔබේ සිතේ ගොඩ නැගුණේ. අන්නේ නිසා මෙත්තා තස්මින් පුද්ගලේ භාවේ තබ්බෝ මෛත්‍රිය භාවිත කරලා ඔබ ඒ දුර්වලකමින් මිදෙන්න ඕන. ඒ අකුසල චෛතසිකය සිතවිලි දුරු කරගන්න ඕන. එහෙම ඔබට මෛත්‍රී සහගතව පුළුවන් තරම් කාලයක් ඔබේ සිත පවත්වන්න ඔබට ඔබේ නිවස තුල සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි. ඔබට ඔබේ අඹදරුවන් සේවක සේවිකාවන් පිරිස සමග නිදුක්ව නිරෝගීව ජීවිත ගත කරන්න පුළුවන් වේවි. බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ උපාය මාර්ග අනුගමනය කරලා ඔබේ මනස රැකගත්තොත් ඔබේ ජීවිතය ආලෝකමත් වෙන්නේ නැද්ද? ආලෝකමත් වෙනවා. ඔන්න පළවෙනි කාරණාව කුමක්ද? යම් කිසි කෙනෙකුට ආඝාතයක් මතු වුණොත් මෛත්‍රී සහගත සිතුවිලි භාවිතා කරලා ඒක දුරු කර ගැනීමෙන් රැකවරණයක් සලසා ගන්න පුළුවන්. රැකවරණයක් සලසා ගන්න පුළුවන්. පින්වතුනි, මේ දේශ සහගත සිතුවිලි එක්ක මිනිස් දිවියක ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. බලන්න, ද්වේෂයක් ඇති වුණාම ලේ ධාතුවට පවා ඒක බලපෑමක් සිද්ධ වෙනවා. විවිධ රෝගාබාධ මතුවෙන්න තරම් මේ අකුසල සිතුවිල්ල චෛතසිකය හේතු වෙනවා. ඒ ගැන හිතනකොට කෙසේ හෝ මේ දුර්වලකම මර්ධනය කරගන්න, පාලනය කරගන්න ඔබ යොදන කැපවීම ඒකාන්ත කොට කායිකවත් මානසිකවත් සුවපත් වෙන්න හේතුවක් වෙනවා. අනේ නිසා මේ පින්වතුන් දහමට සිත් ඇතිව කල්පනා කළොත් මේ උදාරුතුම් කුසල ධර්මයේ භාවිතා කිරීම වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඊළඟදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, කරුණා තස්මින් පුද්ගලේ භාවේ තබ්බා. ඊළඟදී මේ තරහ ගති, ඉරිසියා ගති, වෛර ගති මේවා පාලනය කරගන්න කරුණාවන්ත බව පාවිච්චි කරන්න ඕන, භාවිත කරන්න ඕන. කරුණාවන්ත බව කියන්නේ අනුන්ගේ දුකේදී ඇතිවන කම්පාව. එතකොට අපිට තව කෙනෙක් පිළිබඳ කේන්තියක්, තරහක් යනවනම් ඒ කෙනාට අනුකම්පාව ඇති කරලා කරුණාවෙන් යුක්තව සමීප වෙනකොට, ලං වෙනකොට ඒ පුජ්‍යලේ නිසා අපිට තරහ යන එකක් නෑ. ඒ පුජ්‍යලේ හින්දා අපේ හිත නරක කරගන්න එකක් නෑ. බලන්න, බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්න කිව්ව උපක්‍රමය තමයි දෙවෙනි එක, කරුණාව පුරුදු කරන්න. දැන් බලන්න, කරුණාවන්තකම නිසා තමන්ගේ සිත රැක ගන්න පුළුවන්. කරුණාවන්තකම. ඒතර අනුන්ගේ දුක වේදනාවේදී ඒ ඇත්තන්ට සමීප වෙනවා අපි ගුණාත්මකව සමීප වෙනකොට පින්වතුනි තරහ ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට අම්මාගේ කටයුතු ඉඳ දරුවන්ට තරහ යනවා. දරුවන්ගේ වැඩ කටයුතු ඉඳ දෙමව්පියන්ට තරහ යනවා. සමහර වෙලාවට ඥාතීන්ගේ වැඩ කටයුතු හින්දා තවත් ඥාති පිරිසකට තරහ යනවා. අන්නේ අකුසලය පාලනය කරගන්න ඔබේ සිත කරුණාවෙන් පිරුණනම් ඔබට ඒක ඉවසන්න පුළුවන්. ඔබට ඒක දරන්න පුළුවන්.
කරුණා නැමැති ගුණය ඔබේ සිතත් රැකලා දෙනවා. ඔන්න බලන්න එහෙනම් ඔබ දේශයට යට වෙනවද? ඒ අකුසල සිතුවිල්ල සිත තුල මෝරන්න ඉඩ දෙනවද නැත්නම් ඒ අකුසල සිතුවිල්ල මෝරන්න කලින් කරුණාව උපදවාගෙන මර්ධනය කරලා ඔබේ ජීවිතයත් අන් අයගේ ජීවිතයත් සුරක්ෂිත කරනවද කියන කාරණාව තියෙන්නේ තමන්ගේ අතේ. දැන් බලන්න මේ විදියට ධර්මානුකූලව හිතන්න හැසිරෙන්න පුරුදු වුණා නම් අපිට සුවසේ ජීවිතය ගත කරලා ලෞකික ජීවිතයත් බොහොම සාර්ථක කරගෙන ලෝකෝත්තර මගටත් යොමු වෙලා නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. දෙවෙනි කාරණාව තමයි කරුණාව උපදවා ගන්න. තොර නිතරම පින්වත්නි දෙමව්පිය දරුවන්ට කරුණාව උපදවන්න ඕන. දරුවෝ දෙමව්පියන්ට කරුණාව උපදවන්න ඕන. ගුරුවරු ශිෂ්‍යයන්ට කරුණාව මෛත්‍රී උපදවන්න ඕන. ශිෂ්‍යයෝ ගුරුවරුන්ට කරුණා මෛත්‍රී උපදවන්න ඕන. ඒතර බලන්න මේ කුසල ධර්මයන් භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන මෙනෙහි කළොත් ඒ කුසල ධර්මයන්ගෙන් ලැබෙන ආරක්ෂාව ගැන සිහිපත් කළොත් පිංතුනි වීරිය ඇති වෙනවා. කොහොම හරි මේ කුසල ධර්මයේ භාවිත කරන්න ඕන, පුරුදු කරන්න ඕන කියලා. ඔන්න ආඝාත පටිවිනේ සූත්‍ර දේශනාව තුල බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු දෙවෙනි කාරණාව තමයි මේ පටිඝ නිමිත්තක් දේශයක් ඇති වුනහම කරුණාව නැමැති ගුණය භාවිත කරලා පුරුදු කරලා ඒ ආඝාතය දුරු කරගන්න වෙර වඩන්න ඕන. වීරිය වඩන්න ඕන. ඊළඟදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපේක්ඛෝ තස්මින් පුග්ගලේ භාවේ තබ්බා. පින්වත්නි ආඝාතයක් සිත තුළ වැඩෙනකොට මතුවෙනකොට උපේක්ෂාව, මැදිහත් බව, මධ්‍යස්ථ බව කෙනෙක්ගේ ජීවිතේ අපිට දුර්වලකමක් අපිට ඒ කෙනාගෙන් අඩුපාඩුවක් වුණාම අපි ඉක්මනට ප්‍රතික්‍රියා කරන්නේ නරක සිතුවිලි වලින්. අපිට පුළුවන්කම තියෙන්න ඕන පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මධ්‍යස්ථව ඒ කෙනාගේ අගුණය අපි බාර නොගෙන අගුණේ අපි බාර නොගෙන උපේක්ෂා සහගතව ගැටෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් නම් බලන්න නොගැටී ඉන්න අපේ මනස නොගැටී තබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක සමහර වෙලාවට දකින්න දේවල් හින්දා ද්වේෂය ඇති වෙනවා. අහන දේවල් හින්දා ද්වේෂය ඇති වෙනවා. ආඝාතයන් මතු වෙනවා. ඒතර පුළුවන් වෙන්නට ඕන ඒක නොගැටී ඉන්න. ගැටෙන්නේ නැතුව උපේක්ෂා සාගතව ඔබේ මනස පවත්ව ගන්න පුළුවන් නම් අසීමිත ඔබට තරහ යන එකක් නැහැ. අසීමිත ඔබේ මනස විකෘති වෙන එකක් නැහැ. පිංගුතුනි උපේක්ෂා සහගත සිතුවිලි කුසල් සිත් උපදවා. ඒතර බලන්න මේක අකුසල චෛතසිකයක්.
අකුසලයක් යටපත් කරන්න බුදුරජාණන් වහන්සේ උපාය මාර්ග උපක්‍රම භාවිත කරන්න කිව්වා. මෛත්‍රිය භාවිත කරලා මේ අකුසලයේ දුරු කරගන්න පුළුවන්. කරුණාව භාවිත කරලා මේ අකුසලයේ දුරු කරගන්න පුළුවන්. උපේක්ෂාව භාවිත කරලා පුරුදු කරලා මේ අකුසලයේ දුරු කරලා මනස රැක ගන්න පුළුවන්. මනස රැක ගන්න පුළුවන්. ඒතර උපේක්ෂා සහගතව කෙනෙක් වාසය කරනකොට ඒකාන්ත කොට කුසල ධර්ම වැඩි දියුණු වෙනවා. අකුසල ධර්ම දුරු වෙනවා. පිරිසිදු ජීවිතයක් ගත කරන්න මඟ සකස් වෙනවා. පින්වත්නි, එතකොට බලන්න අපි ජීවත් වෙන පරිසරය තුල මේ ගුණධර්ම සම්පත්තීන් හීන වීමක් තියෙනවා. අන්නේ වේ ගුණධර්ම වල කුසල ධර්ම වල හීනත්වය නිසා තමයි ගොඩක් අරබුද නිර්මාණය වෙන්නේ. එතකොට තමන් ජීවත් වෙන පරිසරය තුල සැනසීමක් සතුටක් නැති වෙනකොට ඇවිලෙන ගතිය, ගැටෙන ගතිය, රණ්ඩු වෙන ගතිය, මේ වගේ දවස පුරාවටම ඔබේ මනස විඩාවටපත් වෙලා නම් ඔබ මොනතරම් අවාසනාවන්ත කෙනෙක්ද? ඔබ මොනතරම් අභාග්‍ය සම්පන්න කෙනෙක්ද? දහම ඇසෙද්දි මිනිස්සෙක් වෙලා සුගතියක ඉද්දි ඔබ අකුසලයටම ඉඩ දීලා ඒ අකුසලයේ తాවකාලික ආස්වාදයට යට වෙලා ජීවත් වෙනවා නම් ඔබට මේ සසර කොයිතරම් භයානක වෙයිද? ඔබට දුගතියක කල්ප ගානක් දුක් විඳින්න මේ අකුසලය ප්‍රබල වෙයි. අන්නේ නිසයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරුණා ධ්‍යාසයෙන් අපිට මෙවැනි මාර්ග ක්‍රමයන් අපිට පුරුදු කරන්නට දේශනා කළේ. ඊළඟදී මේ සූත්‍ර දේශනාවේ මතු කරන ඊළඟ කාරණාව තමයි පින්වතුනි, අසති අමනසිකරුං තස්මින් පුද්ගලේ ආපච්චිතබ්බෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, යම් කිසි මොහොතක අපිට තරහ පවතින මානසිකාරයක් තිබෙයිද, අන්න ඒක සිහි නොකර ඉන්න ඕන. අපේ ජීවිතේ යම් යම් කරුණු මතක් වෙනකොට, යම් පුජ්‍යලයෝ ගැන හිතනකොට අපිට කේන්ති යනවා, තරහ යනවා. ඒ මොහොතේදී අපි කල්පනා කරන්න ඕන පුළුවන් තරම් ඒක අමතක කරන්න, සිහි නොකර ඉන්න. ඒ අකුසල සිතුවිලි මතුවෙන එක නවත්තන්න ඔබේ පුජ්‍යලය ගැන, ඔබේ ඒ අමිහිරි අත්දැකීම ගැන ඔබ සිහි නොකර ඉන්න තරමටම ඔබේ සිත රැකෙනවා. ඔබ නිතර නිතර එවැනි ඔබට වෙච්ච අසාධාරණය, ඔබට වෙච්ච පාඩුව නැවත නැවත මතක් වෙන්න ඔබේ සිත තුවාල වෙනවා. ඔබේ සිත පීඩාවට පත් වෙනවා. අතීත සිදුවීමක් නිසා, අතීතයේ සිදුවෙච්ච කරුණු කාරණා ගොඩක් නිසා ඔබ එවැනි විදියට මනස අසහනයට පත් කරගන්නව නම් ඒක ඔබේ දුර්වලකමක්, ඒක ඔබේ වීරිය නැතිකමක්, ඒක ඔබේ සිහිය පවත්වන්න බැරිකමක් ඉඳ වෙන්නේ. ඒක තව කෙනෙක්ගේ අඩුපාඩුවක් ඉඳ වෙන දෙයක් නෙමෙයි. පින්වත්නි, ඔබම
නුවණින් විමසලා බලන්න. මේ වගේ කරුණු කාරණාවලදී ඔබ කොයිතරම් අසරණ වෙලා ඇද්ද? අන්න ඒ නිසා තමන්ගේ දුබලකම දහම තුලින් තමන් තේරුම් අරගෙන ඔබට පුළුවන් නම් අසති අමනසි කරුණ ඒ කරුණු කාරණා සිහි නොකර ඉන්න, මෙනෙහි නොකර ඉන්න. ඒ සිදුවීම් පුළුවන් තරම් බැහැර කරන්න, අමතක කරන්න ඔබ ගන්න උත්සාහය, ඔබ කරන කැපවීම තමන්ටත් අන් අයටත් බොහෝ කල් වැඩ පිණිස, හිතසුව පිණිස හේතු වන බව දහම තුලින් හොඳට පැහැදිලි. දහම තුලින් හොඳට පැහැදිලි. බලන්න පින්වතුනි, පෙලින් පෙලට භාග්‍යතුන් වහන්සේ සිත තුල ඇතිවෙන මේ අකුසලයේ මැඩලන්න පුරුදු පුහුණු කරන්න කිව් මේ කරුණු කාරණා අපි අපේ ජීවිතය තුල භාවිත කළොත්, පුරුදු කළොත් මේ ජීවිතය තුලම ප්‍රතිඵල තියෙනවා. මේ ජීවිතය තුලම මේ දහම තුල ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔබ මෛත්‍රිය භාවිත කරලා බලන්න, ප්‍රතිඵල තියෙනවා. කරුණාව පුරුදු කරලා බලන්න, ප්‍රතිඵල තියෙනවා. උපේක්ෂාව පුරුදු පුහුණු කරලා බලන්න, ප්‍රතිඵල තියෙනවා. ඔබ අකුසලය පසුතැවීමට මුල් වෙච්ච දේවල් මෙනෙහි නොකර ඉන්න, සිහි නොකර ඉන්න, ඔබට ප්‍රතිඵල තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, කම්මස්සක කතා තස්මින් පුජ්ජලේ අදිත්‍යාතබ්බා. කම්මස්ස කතා තස්මින් පුග්ගලේ අදිත්‍යාතබ්බා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආඝාතයක්, පටිඝ නිමිත්තක් ඔබේ සිතට එනවනම් සමහර පුජ්‍යලයන් හින්දා ඒ පුජ්‍යලයන්ගේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. සමහරුන්ට පින්වතුනි උපතින්ම සසර පුරුදු පුහුණු වෙච්ච විදියටම දුර්වලකම් මතුවෙනවා. ඒතර අපි ඒ කෙනා කෙරෙහි අනුකම්පා සහගත බලන්න පුරුදු වෙන්න ඕන. සසරේ එයාගේ මේ කර්ම ශක්තිය වැරද්දක්. ඒතර අපි කෙනාගේ ජීවිතේ තේරුම් ගත්තම එයාත් එක්ක ජීවත් වෙන්න පහසුයි. සසරේ යම් යම් පුරුදු මතුවෙනවා. පෙර භවයන් වලදී හුරු කරපු දේවල් මතුවෙනවා. ඒව දිහා බලලා අපි අපේ හිත නරක කරගන්න ගියොත්, ඒ දේවල් දකින්නකොට අහනකොට අපි කේන්ති ගන්න ගියොත්, දේශ සහගත සිතුවිලි ඇති කරගන්න ගියොත් අපේ මනස කොයිතරම් දුර්වල වෙනවද? ඔබ හිතන්න, මේ ජීවත් වෙන පුජ්‍යල සමාජය තුල එවැනි සසරේ දුර්වලකම් ඇති අය, සසර අකුසල පුරුදු ගොඩනගාගත්තු ඇත්තෝ අපේ පරිසරය තුල ඉන්නවා, අපේ ගෙදර තුල ඉන්නවා. දෙමව්පියෝ හිතන්න එපා, දරුවෝ 5 දිනක් හැදුවොත් 5 දිනාට මේක ගති හොඳ ගති නේ. මේ වගේ සාංශාරික දුබලතා මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙනකොට ඒ කෙරේ අපි කේන්ති ගන්න ගියොත්, දුක් වෙන්න ගියොත් අපේ මනස පින්වත්නි විඩාබර වෙනවා. ඔන්නය උපාය මාර්ග 5 අනුගමනය කරලා ආඝාතයන් දුරලන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පඨම ආඝාත පටිවිනය සූත්‍ර දේශනාවෙන් මතු කරලා දෙනවා.
ද්විතීය ආඝාත පටිවිනය සූත්‍ර දේශනාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මතු කරලා දුන්නු මේ කාරණාව තවත් විග්‍රහ කරමින් උපමා අරගෙන දේශනා කරනවා. අපි ජීවත් වෙන සමාජය තුල පුජ්‍යල වර්ග පහක් ඉන්න බව ද්විතීය ආඝාත පටිවිනය සූත්‍ර දේශනාවේ සාරිපුත්‍රයන් වහන්සේ මතු කළා. පළවෙනි කෙනා තමයි අපිරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ. පින්වතුනි, කයින් වැරදි කරනවා. හැබැයි වචනේ හොඳයි. අපි අර කයින් කරන වැරදි අමතක කරලා වචනින් කරන හොඳ සිහිපත් කරලා ඒ කෙනා කෙරෙහි තරහක් ඇති කරගන්න හොඳ නැහැ. ඔන්න උපාය බලන්න. කෙනෙක්ගේ අඩුපාඩුකම් කයේ අඩුපාඩුව ගැන හිතලා අපි කේන්ති ගන්න ගියොත් ඒක අපිට හොඳ නෑ. ඔන්න භාග්‍යතුන් වහන්සේ පළවෙනි කෙනා තමයි ද්විතීය ආඝාත පටිවිනය සූත්‍ර දේශනාවේ කයින් වැරදි කරන වචනෙන් හොඳ දේවල් කරන කෙනා. දෙවෙනි කෙනා තමයි පරිසුද්ධ වචී සමාචාරෝ හෝති අපරිසුද්ධ කාය සමාචාරෝ. වචනයෙන් හොඳ දේවල් කරනවා, නමුත් කයින් වැරදි දේවල් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර වචනින් කරන හොඳ දේවල් මෙනෙහි කරලා හිතට ඇතිවන ද්වේෂ සහගත සිතුවිලි දුරු කරන්න අර කයින් කෙරෙන වැරදි මෙනෙහි නොකරින්න. මෙනෙහි නොකරින්න. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි පුජ්‍යල කොට්ටාසය මේ දහම තුල සාරිපුත්‍රයන් වහන්සේ කයිනුත් වචනෙනුත් දෙකෙන්ම වැරදි කරනවා. හැබැයි ඒ කෙනා හිතිච්ච වෙලාවට මනසින් දාන සීල භාවනාදී දෙපුරුදු කරනවා. හිතපු ගමන් පිංදාම් කරනවා. අන්නර කයින් වචනින් කරන වැරදි නෙමෙයි අපිට මතක් වෙන්න ඕන. අර කෙනා අර කලාතුරකින් හරි කරන කුසල ක්‍රියා ගැන බලන්න. අපේ හිත රැක ගන්න උන්වහන්සේ මොනතරම් අපිට මග කියලාද මේ කරුණු කාරණා ත්‍රිපිටක ධර්මයේ තුලින් ඉගෙන ගන්නකොට කෙනෙක්ට වැටහෙනවා අපේ ජීවිතේ අඩුපාඩුකම් හදන්න භාග්‍යතුන් වහන්සේ මොනතරම් මග කියලාද කියලා. හතරවෙනි පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ කයිනුත් වචනෙනුත් මනසිනුත් මේ තිදොරින්ම වැරදි කරනවා. උන්වහන්සේ වදාරන්නේ ඒ කෙනාට අනුකම්පා කරන්න. ඒ කෙනාට අනුකම්පා කරන්න. කයින් වචනින් මනසින් කරන වැරදි දිහා බලලා අපේ සිත තුල අධික කෝපයක් පටික නිමිති ඇති කරගත්තොත් ඔබට මට පින්වතුනි නිවන පිණිස දුකින් මිදීම පිණිස අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න අමාරු වෙනවා. පින්වතුනි, පස්වෙනි කෙනා තමයි කයින් වචනින් මනසින් යහපත් දේ කරන සත්පුරුෂ කෙනා. සමහර වෙලාවට වෙනි හොඳ දේ කරන ඇත්තෝ දිහා බලල සමහරු වෛර ක්‍රෝධ ඉරිසියා හදා ගන්නවා. සත්පුරුෂයන් කෙරෙහි වෛර කරන අය, සත්පුරුෂයන්ගේ වැඩහින්දා කේන්ති ගන්න අයත් මේ සමාජෙ ඉන්නවා. අපි ජීවත් වෙන සමාජෙ හිමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අර නරක දේවල් ගැන නොහිතන්න. ඒවා ගැන හිතලා හිත නරක කරගන්න එපා. තද බලන්න සත්පුරුෂයන්ටත් වෛර කරනවා. කොච්චර හොඳට හිටියත්
මේ සමාජයේ අසත්පුරුෂ ගතු මතුවෙනකොට ඒ ඇත්තෝ අර යහපත් කෙනාටත් හිංසා පීඩා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේවට උපමා සිවුරක් සකස් කර ගැනීමේ අදහසින් මහමග වඩින උතුමන් වහන්සේලා එහෙට මෙහෙට විසික් කරලා දාපු පරණ රෙදි කැබලි දැකලා ඒ වගේ දි รา ගිය කොටස් ඉවත් කරලා යහපත් කොටස පයින් ඉරලා පයින් තද කරලා ඉරලා ගන්නවා වගේ අකුසල් සිතුවිලි අයින් කරලා කුසල සිතුවිලි වෙත හිත යොමු කරන්න. වතුර පිපාසිත පුජ්‍යලේ පින්වත්නි පිපාසයේ සංසිඳවන්නේ යනකොට ඒ පොකුණ තුල විල තුල දියසෙවල් පිරීලා උඩ වැහිලා ඒ දියසෙවල කුණු රොඩු දෝතින් ඉවත් කරලා පිරිසිදු ජලය පානයට ගන්නාසේ කෙනෙක්ගේ අඩුපාඩු අමතක කරලා එයාගේ යහපත් ක්‍රියාව ඔබ සිහි කරන්න. ඒ වගේම පින්වත්නි වතුරු පාසිත කෙනෙක් බොහෝ දුර බැහැර යනකොට ගොනු කුරයකින් සකස් වෙච්ච කුඩා තැනක රැඳිලා තියෙන පිරිසිදු වතුර ටික දෝතින් ගන්නත් බෑ වාජනයකින් ගන්නත් බෑ බිම දිගෑවෙලා ඒ පුංචි වතුර පොදින් තමන්ගේ පිපාසය නිවා ගන්නාසේ කයින් වචනින් දුබල නමුත් මනසට යම් කුසල ධර්ම ගැන හිතිලා කලාතුරකින් හරි පුණ්‍ය කටයුතු දෙන කෙනා දිහා බලන්නට බුදුරජාණන් වහන්සේ මග කිව්වා. ඒ වගේම අසනීප වෙච්ච කෙනෙක් කාත් කවුරුවත් පිහිටක් නැතුව මහමග ඉන්නකොට අපි කරුණා අනුකම්පා සිතුවිලි උපදවන්න ඒ කෙනා කෙරේ තරහක් ඇති කරගන්න එපා. ඒ වගේම පිරිසිදු පවිත්‍ර පොකුණකට ඔබ බැහැලා සුවසේ ඒ ජලය පානය කරලා ගොඩට එන්නාසේ සත්පුරුෂයන් කෙරෙහි ඔබ කිසිදාක ද්වේෂයක් ඇති කරගන්න ඕනේ. එතන බලන්න මේ පඨම ආඝාත පටිවිනය සූත්‍රයත් ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රයත් අපි විමර්ශනය කරනකොට අපිට දහම තුලින් යමක් කියලා දෙනවා. කවුරු නිසාවත් අපේ සිත තුල ද්වේෂයක් ඇති කරගන්නේ කොහොඳ නැහැ. ද්වේෂයෙන් තොරව ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ මේ උපාය මාර්ග අනුගමනය කරලා ඔබේ ජීවිතය සුවපත් කරගන්න ඔබ අදිස්ථාන කරන්න. සාද දවසේ අපේ මාතෘකාව උනේ ද්වේෂයෙන් තොර යහපත් දිවි පැවැත්මකට මඟ හදා ගන්න ආකාරය පිළිබඳ දහමින් මතු කරලා පෙන්වා දීමයි. ඔබ අප සියලු දෙනාට මෙලොවත් පරලොවත් වාසනාවන්ත කරගෙන ඉක්මන් භවයක ඉක්මන් දිනයකදී වහවහ උතුම් චතුරාරි සත්‍ය අවබෝධය පිණිස මේ උදාරුතුම් සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන අදහසින් සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.